වැසියන්ගේ ආයු වැඩෙන්ටයි රට පුරාම අවුරුදු සිරිමේන් බලන් නිරබදුමල් බක්මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා මීන රාශියෙන් හිමිහිට මේෂ රාශියට පැමිණෙන හිරු දෙවිඳුගේ මංගල්ලේ මීන් බලල්ලා සිතගේ පැතුම් හිටුවේ මුවගේ සිනාවේ සිරිල පිපිරි ඕරුදු සිරිමේ ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා නමෝ 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 මාතා සුන්දර සිරිබරිණී සුරති අතිශෝභමාන ලංකා දාන දනයනෙක මල් පළතුරු පිරි ජය භූමිය රම්‍යා අප රට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා පිළිගනු මැන අප භක්ති පූජා නමෝ නමෝ මාතා අප ශ්‍රී ලංකා නමෝ 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 මාතා එරබදුම පිපිලා දක්කම හරි ආසයි යලි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි ආවඩා ආයුබෝ වේවාක්කේ ආවඩා ආයුබෝ වේවා නංගි සූර්ය මංගල්‍යයට අපත් පරිසරයක් සූදානම් වෙන මේ මොහොතේ ලීඩ්ස් චයිල්ඩ් ඩෙවලොප්මන්ට් ඇකඩමි එකේ නංගිලා මල්ලිලා 2026 වසරේ බක්මහවුලෙල දියසරු පරිශ්‍රයේ සිට මේ සූදානම සමාරම්භ කිරීමටයි. ලීඩ්ස් චයිල්ඩ් ඩෙවලොප්මන්ට් ඇකඩමියෙහි සූර්ය මංගල්‍ය ආරම්භය සංකේතවත් කරමින් අඳුරු අවිද්‍යාව දුර්ලභමින් ප්‍රඥාවේ ආලෝකය පතුරවන්නා වූ මෙම පහත් සිර දැල්වීමේ චාරිත්‍රානුකූල අවස්ථාවට අපි දැන් පිවිසෙමු. ප්‍රථමයෙන්ම ඒ සඳහා රශ්මිනී වීරසිංහ මැතිණියට ප්‍රමල් වීරකොඩි මැතිතුමාට අනුරා පෙරේරා මැතිණියට එමෙන්ම ප්‍රින්සිපල් මැඩම් චමිලා පෙරේරා මැතිණියට ඇන්ටි චමිලා මැතිණියටත් ආරාධනා කර සිටිනවා. මොකද කෑම පිසන්න වගේම සාමාන්‍යයෙන් පවුලේ හැමෝම එකතු වෙන අවස්ථාව තමයි මෙන්න මේ ලිපගිනි මෙලවීම කියන සම්ප්‍රදාය. ඉතින් ලීඩ්ස් චයිල්ඩ් ඩෙවලොප්මන්ට් ගේ ආචාර්ය මණ්ඩලය සහ අපේ මේ පුංචි නංගිලා මල්ලිලා කියලා කියන්නේ පවුලක් වගේ. අන්න ඒ පිළිබඳව අන්න ඒ සම්ප්‍රදාය සංකේතවත් කරන්න තමයි අද මේ ලිපගිනි මෙලවීමේ චාරිත්‍රය අපි මෙන්න මේ විදිහට පවත්වන්නේ. කිරිතිරේවා නවවසරේ කිරිතිරේවා නවවසරේ සාමයේ ගීතයේ රැවුනගී දස අතේ සාමයේ ගීතයේ රැවුනගී දස අතේ කිරිතිරේවා නවවසරේ සාමයේ ගීතයේ රැවුනගී දස අතේ කිරිතිරේවා නවවසරේ කිරිතිරේවා නවවසරේ සාමයේ ගීතයේ රැවුනගී දස අතේ සාමයේ ගීතයේ රැවුනගී දස අතේ කිරිතිරේවා නවවසරේ කිරිතිරේවා නවවසරේ මේකට අපිට තියෙන්නේ මේ ආවද චාරිත්‍රය තමයි හාස්කම්යාගේ අවුරුදු චාරිත්‍රය.
බෙද්ද පුරා සුදුරෙද්ද වගේ අස ඉද්ද පනා මල් කැම් පිපිලා නොගිය පුංචි නෑනු කුඹත් ඇවිත් රබාන ළඟ වාඩි වියංකෝ අපේ මේ ලීඩ්ස් චයිල්ඩ් ඩෙවලොප්මන්ට් ඇකඩමි කියලා කියන්නේ පවුලක් වගේ. ඉතින් මේ හැමෝම පවුලේ අය වගේ අපිට ආහාර අනුභවය කරන්න තමයි දැන් සූදානම් වෙන්නේ. ඉතින් අක්කේ බලන්න මේ අපේ අවුරුදු කෑම මේසේ මොනවද වර්ණවත් කරලා තියෙන්නේ? ඒ තමයි කොණ්ඩේකම්, ආස්මි, මුන්කම්, අනේ, කොකිස්, එවැනි කෙසෙල් වලින් මේ කියනවා අපේ කෑම මේසේ වර්ණවත් කරලා තියෙන ආකාරය. කාලේ සිනහවෙයන් රාලේ දෙල්ලිහිරුණු කැවුම් ගෙඩිය වාගේ
සිත්වල එරබදු මල් පිපිලා සන්තෝෂෙන් අප ඔබ කාගෙත් පුව කිරීතිරේවා කිරීතිරේවා එක පවුලක් වී පැල්පත මැදුරක ඔබේ වැටි විරසක කම්දුරු වී අද්දී ලෙන්ගතු කම් තව තව බෝවී සන්තෝෂෙන් අප ඔබ කාගෙත් පුව කිරීතිරේවා කිරීතිරේවා අවුරුදු කාලෙ ඇවිල්ලා සිත්වල එරබදු මල් පිපිලා සන්තෝෂෙන් අප ඔබ කාගෙත් පුව කිරීතිරේවා කිරීතිරේවා එක පවුලක් වී පැල්පත මැදුරක ඔබේ වැටි විරසක කම්දුරු වී අද්දී ලෙන්ගතු කම් තව තව බෝවී සන්තෝෂෙන් අප ඔබ කාගෙත් පුව කිරීතිරේවා කිරීතිරේවා තවත් ලස්සන නර්තනයක් කරන්න. ඒ තමයි නාරාබෝම්බේ නර්තනය. අවුරුදුවේ හන්දියේ මුවාවේ යන්නන්දි रा 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 बोम्बिये मुआवे अंगिये रा बोम्बिये मुआवे अंगिये जापान मैंडलिंग नद कर जापान मैंडलिंग नद कर අවුරුදුවේ හන්දියේ උජාරුවට කිව්වත් ලෝකෙට පරකාසේ දේසේ හැටියට නොම වෙයි එන බාසේ සීගිරි කැටපත් පවුරේ ඇත සංගීතේ මිහිරට ගයමු කොමල්ලිය සීපද ගීතේ අවුරුදු වෙයි හන්දියේ මුවාවේ අංගියේ අවුරුදු වෙයි හන්දියේ මුවාවේ අං මල්ලියේ रा 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 बोम्बिये मुआवे अंगिये जापान मैंडलिंग नद कर जापान मैंडलिंग नद कर අවුරුදු වෙයි හන්දියේ වියෝලෙ බැන්ඩෝ කාගේවත් පට්ටන්දර මොකටද සිං්ඥෝ කාලෙන් කාලෙට කියවෙයි නෙක නෙක බයිලා දෙස බස රැකුමට නුවනින් වැඩ කර පල්ලා අවුරුදු වෙයි හන්දියේ මුවාවේ අංගියේ අවුරුදු වෙයි හන්දියේ මුවාවේ අං මල්ලියේ रा 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 बोम्बिये मुआवे अंगिये रा बोम्बिये मुआवे अंगिये जापान मैंडलिंग नद कर जापान
මැන්ඩලින් අද කර අවුරුදු එයි හන්දියේ ඉතින් අක්කේ කනාමට පිළිමේ තරගේ ආරම්භ වුණා පළවෙනි තරගකාරයා තමයි අපේ චොටි මල්ලි කෙනෙක්. අලපුරන්නට හිත් බොමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න හිතලොබයි රුසිරි මමන්න නැකත ළඟයි අලපුරන්නට හිත් බොමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න හිතලොබයි රුසිරි මමන්න නැකත ළඟයි දරින දොන්දොන් අවුරුද්දයි ලබන්න දැන්දැන් හරි සද්දයි එළගී ජනගී රැව් දෙන්නයි සූරිය මගුලට එක් වෙන්නයි දරින දොන්දොන් අවුරුද්දයි ලබන්න දැන්දැන් හරි සද්දයි එළගී ජනගී රැව් දෙන්නයි සූරිය මගුලට එක් වෙන්නයි සූර්ය මංගල්‍යයක් තවත් වර්ණවත් කරන්න තවත් සුන්දර කරන තරගයක් තමයි ඉන්නේ. ඒ තමයි සිඟිති අවුරුදු කුමරා කුමරිය කියන්නේ. අවුරුදු කුමරා කුමරිය තෝරද්දී නිර්ණායකයන් කිහිපයක් මත තමයි ලංගී සිඟිති අවුරුදු කුමරා හෝ කුමරිය තෝරන්නේ. ඒ තමයි හැසිරීම, ඇඳුම් පැළඳුම්, දක්ෂතා, ආත්ම විශ්වාසය සහ වේදිකා ඉදිරිපත් කිරීම කියන මෙන්න මේ නිර්ණායක. එමත් නැත්නම් අංක මත තමයි අවුරුදු කුමරා කුමරිය තෝරන්නේ. මගේ නම ඉසවිහසන්ය. මම අද කියන්න අවසින්දුවක්. චුට්ටම් පත්තිච්ච තංගෙතියක් දැක්කා. චූටි හොතයි ඇන්න චුට්ට කෑවා. පන්දි කෙලිය පෙරුණ අම්මා ළඟට දිව්වා. ස්තුතියි. ආයුබෝවන්. මගේ නම සවිත විල්වන්. මම අද කියන්න ආවේ සින්දුවක්. එක දවසක් කුඹි පොඩිත්තා කොස්කොල ඇඳ උඩ නිදියා ගත්තා. ආස කලුණා වයින්න ගත්තා. කුඹි පොඩිත්තා අඳන්න ගත්තා. අම්මට ඇහුණා දුවගෙන ආවා. කුඹි පොඩිත්තා නලවා ගත්තා. ස්තුතියි. මං අද කියන්න සින්දුවක්. රන්වන් පාත සමනලයා රෝස මලේ පැණි බීලා ගියා. ආයෙත් ඒ විට සමනලයා මල් වල පැණි බොන්දා. ස්තුතියි. වගේ මං කියන්න සින්දුවක්. ඌජවගේ ආයෙද නැති වේ කවුද මගේ බෝය
සිටිය මෙලුවේ වත්තට යන්නන් මලක් හදන්නන් අම්මට දෙන්නන් තීරවදින්නන් කොට්ටි කරන්නන් පාසයි යන්නන් අකුරු කියන්නන් ජයක් ලබන්නන් අම්මට කියන්නාවේ සින්දුවක් පාට නිලයි පාටයි උඩ බැලුවම පේන අහස එනී පාටයි පාට රතුයි පාට මේ රතු පාටයි හැන්දෑවට බැසේ ඉරු රතු පාටයි පාට සුදුයි පාට සුදු පාටයි වතු සුදු ගහේ මල් පිප්පා සුදු පාටයි පාට කොළයි පාට කොළ මේ කොළ පාටයි ගස්වල ඇති ඔක්කොම කොළ පාටයි පාට කළුයි පාට කළු මේ කළු පාටයි පෙරහැරේ යන අලි පැටි මේ කළු පාටයි ස්තුතියි අක්කට දැන් මොකක්ද හිතෙන්නේ මේ රණවිය ගැන? ඇත්තටම හැමෝම දක්ෂයි, හැමෝම හුරතල්, හැමෝම දඟකාරයි, හැමෝම කටකාරයි. විනිශ්චය මණ්ඩලයට පවා මේක නම් අමාරු කාර්යයක් වෙනවාමයි. ඇත්තටම ඔක්කොම දක්ෂයි ඒකින්ද කවදාවත් අමාරුයි. අවුරුදු කුමරා කුමරිය කවුරුන් වෙයිද? ඇත්තටම අපි කවුරුන් වෙයිද? අවුරුදු කුමරිය හසන්යා මෙවර සූර්ය මංගල්‍යයේ අවුරුදු කුමරිය ලෙස තේරී පත්වන්නේ හසන්ය ආදරණීය නංගී. නංගි වාට ගොඩාක් සුබ පැතුම්. ඔන්න අපේ පුංචි නංගීට එයාගේ ත්‍යාගය දුන්නා. නංගි වාට අපේ උණුසුම් සුබ පැතුම්. දීත්සුර මංගල්‍යයේ අවුරුදු කුමරා විදියට අපි තෝරගත්තේ විද්වාන්. ඒ හැමෝටම සුබ පැතුම්. මල්ලි ඔයාට උණුසුම් සුබ පැතුම්. අවුරුදු ජන කෙලි අතරේ කරක් ගහන්න